සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. අද අපි තව ටියුටෝරියල් එකක් ගෙනාවා මම. ගෙනාව ඔඩියන්ස් එකට තව අලුත් ටියුටෝරියල් එකක් ළඟදී මම ගේන්න මම බලාපොරොත්තු වුණා. බලාපොරොත්තු වුණේ නැති වුණාට මම සතියෙන් සතිය වීඩියෝ අප්ලෝඩ් කරනවා YouTube එකට. අද පොඩි ට්‍රික්ස් වීඩියෝ එකක් ගෙනාවේ. වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීම් දෙකක් කරන්න තියෙනවා. අප දන්නවා හොදාකාරම හෙළබිම් එකේ කපිල අයියා දැන් අලුතින් YouTube channel එකක් පටන් ගෙන තියෙනවා මේ අවුරුද්දේ. ඒකට යම්කිසි සබ්ස්ක්‍රයිබ් ගානක් අඩු වී තිබෙනවා. ඒ අඩු වී තිබෙන සබ්ස්ක්‍රයිබ් ගාන කම්ප්ලීට් කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ අයියාගේ YouTube channel එකේ නම Porn Pics for ෆෝන් කරන කට්ටියට ඔයගොල්ලෝ හරියට අයියා කියන්නේ බැරිම මේ අයියා කිව්වේ නැති වුණාට මම කියන්නේ සර් කියන සමාන කට්ටිය අයියා කියලා මම ගුරුවරුන්ට ගරුත් ඉන කතා කරන්න පුදුලේ ඒ සර් නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඒ සර්ට දව මං වගේ ළමෙක් මේ තැනට ගේන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම පාත් කරමින් අද මම වීඩියෝ එකට යමු. අද වීඩියෝ එක තමයි ඔබ ඔඩියන්ස් එකට දැන් අපි හිතමු Word, PowerPoint, Excel කියන Office package එක තියෙනවනේ නේ. Office package එක download කරුවට ඒක පොඩක් කීයක් ඕනනේ activate කරන්න. ඒකට සාරියෝ මම කියලා දෙන්නම් මේ method එකකින් කිසිම මුදලක් අය නොකරන මෙතඩ් එකක්. ඒක නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒක CHCක් කන්ෆර්ම් කරනවා 100% කන්ෆර්ම්. ඒක කිසිම එරර් එකක් එන්නේ නැහැ. ඒක මේ කිසිම ඇක්ටිවේට් කරුවම කිසිම දවසක ආයි ඇක්ටිවේට් කරන කියලා වෝර්නින් මැසේජ් එන්නේ නැහැ. ඒක ජීවිත කාලෙටම අන්ඉන්ස්ටෝල් කරන තුරු ඒක ඇප්ලයි වෙනවා. Word, PowerPoint, Excel, Access, Outlook කියන පැකේජ් වලට. එහෙනම් අපි කරන විදිය බලමු. ලෙසන් එකට ගිහිල්ලා ටියුටෝරියල් එකට ගිහිල්ලා. එහෙනම් අපි යමු ලෙසන් එකට. Let's go. මෙන්න මේ තියෙන එක තමයි මම කිව්වේ activate කියලා. activate Windows වලට බෑ මේක. Windows වලට පුළුවන් නැති ඔයගොල්ලෝ try කරලා බලන්න.
Windows වලට බෑ මං හිතන්නේ. Windows වලට පොඩක් කී එකක් ඕන. ඒක මම ඒක තෝරනම් මම ගේන්නම් ටියුටෝරියල් එකක් විදිහට. ඔයගොල්ලෝ මේකට සල්ලි යන්නේ නැහැ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම් මේක සයිට් එකට. Activate මේක ගාවට පස්සේ එනවා මෙතනින් එනවා සයිට් කීපයක්. ගමන්නේ මම ඔයගොල්ලන්ට මේක කොපියක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. එතකොට ඒකෙන් බය ගන්න පුළුවන්. මේක කොපි කරුවට පස්සේ මම නෝට්පෑඩ් එක ඕපන් කළා. මම new ගිහින් නෝට්පෑඩ් එකක් ඕපන් කරලා ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ඒ කොපි කරපු පැරග්‍රාෆ් එක බේස් කරන්නේ ඕපන් කරනවා. ඕපන් කරලා බේස් කරනකොට save as name එක දෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ නම දැන් උදාහරණයක් විදිහට එක්සැම්පල් එකක් විදිහට එක්ස්ප්ලেইন කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඔඩියන්ස් එකට ක්වික් පික්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක දෙන්න ඕන උදාහරණයක් විදිහට මගේ නම කියමු පසිනි සංදීරකය. පසිනි සංදීරකය ගන්න. මම මේ උදාහරණයක් කියන්නේ එක්සැම්පල් එකක් විදිහට පසිනි සංදීරකය ගන්න. පසිනි විතරක් ගෙවුවත් කමන්නේ. පසිනි ගහලා ඩොට් එකක් තියෙන CMD කියලා ටයිප් කළා.
සේව් මතක කරන්න. නැත්නම් එන්ටර් බටන් එක පුෂ් කළොත් තමයි. ඒ දෙකම ඔප්ෂන් එකක් තියෙනවා. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් විදිහට දාන්න. කමියුනිකේෂන් එකට. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔඩියන්ස් එකට මේක කොපි කරලා නෝට් පැඩ් එකට දාලා සේව් ඇස් කරලා කරන්න. ඊට පස්සේ සේව් එයාට මම ඒ විදිහට කරුවම මෙන්න මේ වගේ එකක් එනවා. මෙන්න මේ වගේ එකක් එනවා. ඔයගොල්ලෝ දැනට මම දන්නවා මේ කරන්න. සමහර කට්ටිය දන්නේ නැති කට්ටිය අතට මෙතන. හරි මේ වගේ එකක් ආවට පස්සේ සේව් කරලා මේ රයිට් ක්ලික් කරලා run as x-minute එකට දෙන්න ඕන. ඊට පස්සේ warning message එකක් එනවා. ඒක yes කරන්න. ඊට පස්සේ පොඩි වෙලාවක් ඉන්න විනාඩි 5ක් 10ක් 15ක් ඉන්න වෙනවා. හරි දැන් කම්ප්ලීට් වෙලා ඉවරයි. සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් මේක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා වෙඩ් එකට ගිහිල්ලා බලන්න. වෙඩ් එකට බලන්න. මෙතන කිසිවක් නැත. ඔයගොල්ලන්ට කම්පම් කරගන්න ඕන ෆයිල් ගිහිල්ලා account ගිහිල්ලා දකින්න මේක තප්පර දෙකක් විතර
අපි ආයේ බැක් වෙලා ආයේ product activator කියලා එනවා. ඉස්සෙල්ලා no activator නේ තිබුණේ. දැන් product එක activate වෙනවා. දැන් මේක activate උනාට පස්සේ අය කවදාවත් error message එකක් එන්නේ නැහැ. මේක දෙක බලා ගන්න හැම error message එකක් ඔබේ වැඩ ඉතාමත් සාර්ථක ලෙස කියාක්වත් කිසිම මුදලක් අය නොකර විදිහේ tricks tools අමගේ නම්බර පුතු ඉදිරියට මේක ඇප්ලයි වෙලා තියෙන බයක් වෙන්න එපා. කිසිම ඩවුට් එකක් තියාගන්න එපා. don't worry. කනගාටු වෙන්න එපා. මේක මොකක්වත් වෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක all දාගෙන තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ තවත් දුරටත් රැගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. Abyss package එක install කරන විදිය දන්නේ නැත්නම් comment section එකේ comment එකක් දාන්න. මම ඒකට